කිලෝ 34,000කුත් වතුර බෝතල් 50,000කට ආසන්න ප්‍රමාණයක් පවුල් 3,000ක් වෙනුවෙන් වියලි සලාක ඖෂධ සනීප ආරක්ෂක ද්‍රව්‍යات අරගෙන උන අපි අද උදෙන්ම කඳුකරයට පැමිණියා. සනසවමු ජාතියේ මිනිසුන් සරසවාමුව සිනහවෙන් ගොඩනගාතක් සලාවන් රට මග කියාමතු පරපුරින් ගොඩනගමු ශාසනය ජාතිය එක්ව සඳගිරි සෑමතින් කුමන ස්ථාන වලද මේ වෙනතෙක් ආදාරෝපකාර නොලැබුණු ස්ථාන පිළිබඳව විධිමත් නිවැරදි දත්ත අපිට ඒකරාශී කරලා දෙන්න කියලා අපි එකතු කර විශ්වයේ සේනා රකින්නට සම්බුදු සසුන් සලසවමු ජාතියේ මිනිසුන් සරසවාමුව සිනහවෙන් ගොඩනගාතක් සලාවන් රට මග කියාමතු පරපුරින් ගොඩනගමු ශාසනය ජාතිය එක්ව සඳගිරි සෑමතින් පවුල් 3,000ක් වෙත අද දවසේ සහනාධාර ලබා දෙන්නට මේ පරිත්‍යාග ලබා දෙන්නට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් නායකත්වයෙන් දරන ඒ වගේම අපේ සමාජ මාධ්‍ය කණ්ඩායම් වල සහභාගීත්වයන් සහිත ඒ වගේම ලොරි පරිත්‍යාග කළ අපේ ලොරි රථ රියදුරන් සහ සංවිධායක මණ්ඩලවල සහභාගීත්වය සහිතව අපි කණ්ඩායම් 4කට වෙලිලා මහනුවර දිස්ත්‍රික්කයත් මාතලේ දිස්ත්‍රික්කයත් අද රාත්‍රී භාගයේ එකතු කර විශ්වයේ සේනා රකින්නට සම්බුදු සසුන් සලසවමු ජාතියේ මිනිසුන් සරසවාමුව සිනහවෙන් ගොඩනගාතක් සලාවන් රට මග කියාමතු පරපුරින් ගොඩනගමු ශාසනය ජාතිය එක්ව සඳගිරි සෑමතින් අපි දුෂ්කර ස්ථානයක ලැබිය යුතු ස්ථාන ආවරණය කරන්න සරණන්තරාමුදුරුවන් අපි යොදලා තියෙනවා. ඊට පස්සේ අපේ මන්දාරනුවර රාවුල පොඩියාමුදුරුව හන්තාන ඒ වගේම මහනුවර ඒ වගේම අලවන්කොට අංගුමුරාදී ප්‍රදේශ නිකලිසානි සිද්ධ වෙච්ච පළාත්වලට ඒ වගේම මම අපේ ගම් ප්‍රදේශයේ වෙච්ච ගංගසිරිපුර නැත්නම් ගම්පල ප්‍රදේශයත් ඒ වගේම කොස්සල්ලාව කඩුගන්නාව පිළිමතලාව පොත්තපිටිය ආදී ප්‍රදේශ මේ විදිහට මාතලේ මහනුවර දිස්ත්‍රික්කයේ අපි පවුල් 3,000ක් අද දවසේ ආවරණය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ සංස්කාරයෙන් අපිට පරිත්‍යාග කර විශ්වයේ සේනා රකින්නට සම්බුදු සසුන් ඒ වගේම සලසවමු ජාතියේ මිනිසුන් සරසවාමුව සිනහවෙන් ගොඩනගාතක් සලාවන් රට මග කියාමතු පරපුරින් ගොඩනගමු ශාසනය ජාතිය එක්ව සඳගිරි සෑමතින් පුළුවන් තරම් දැවැන්ත ශක්තියක් අපි තුළ ගොඩනැගුණේ අපේ සමාජ මාධ්‍ය ව්‍යාපාරික දකුණු බස්නාහිර දෙපළා එකමුතුව නිසා. ඒ හැමදෙනාටම ස්තුතිවන්ත වෙමින් අපි දැන් අපේ කණ්ඩායමේ වන මහනුවරත් මාතලේ දිස්ත්‍රික්ක දෙක ආවරණය කරන්නට ලොරි 25කින් ගෙනාපු බාණ්ඩ අරගෙන දැන් පිටත් වෙලා යනවා. ශක්තියක් වෙච්ච හැමෝටම දවදා සමිඳුන්ගේ පිහිට
ප්‍රාර්ථනා කරනවා. අස්නාහිර ඉඳලා බඩු පුරවපු ලොරි 25 අරගෙන අපි කිව්වා වගේම අද මහනුවරට උදෙන්ම ආවා. ප්‍රවාහන දායකත්වයේ ලබා දුන්න අපේ රියදුරු මහත්තුරු පිරිස තමයි මේ. ඊයේ හවසේ ඉඳලා කඩවතින් බඩු ටික පටවගෙන නුවරට අරගෙන එන්න අපිට සහයෝගය ලබා දුන්න පිරිස තමයි මේ. මහනුවරට සහල් ටොන් 30කට වැඩි ප්‍රමාණයක් වතුර බෝතල් දහස් ගණනක් අරගෙන එන්නට ඒ වගේම වියලි සලාක පවුල් 3000ක් වෙනුවෙන් සනීපාරක්ෂක ද්‍රව්‍ය වියලි සලාක ඖෂධ වර්ග රගත් භාණ්ඩ කට්ටල 3000කට ආසන්න ප්‍රමාණයක් නුවරට අරගෙන එන්න අපිට ශක්තියක් වුණ ප්‍රවාහන දායකත්වයේ ලබා දුන්න අපේ කලන මිතුරු පිරිස තමයි මේ.